කන්දකින් ලොකු ගිගුරුමක් එනවා. කන්ද පාමුල ඉන්න මිනිස්සු බියෙන් සහ පුදුමයටපත් වෙනවා. කන්දෙන් එන ගිගුරුම හරියට විලාප කීමක් වගේ. ලොකු ගිගුරුමක්. මිනිස්සු එකතු වෙනවා කන්ද පාමුල මේ ගිගුරුම මොකද්ද කියලා බලන්න. මෙහෙම සෑහෙන වෙලාවක් බලන් ඉන්නකොට අවසානයේදී කන්දේ පුංචි මීයෙක් මතුවලා එනවා. කන්දක් විලිලා වැදූ මී පැටියා කියන කතාව සමහර විට හැදෙන්න ඇත්තේ මේ කතාවත් එක්ක. අපේ සමාජයේ දේශපාලනයේ මහා ගිගුරු මහා ഘോഷා නගන බොහෝ දෙනෙක් සමහර වෙලාවට පුංචි මී පැටව බවට පත් වෙලා. කන්දක් විලිලා වැදූ මී පැටියා.